Hi guys, ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවද Hicksfield AI එකෙන් අලුතෙන් ෆීචර් එකක් කියලා තියෙනවා රීකාස්ට් කියලා. ඉතින් මාර වැඩටියක් කරන්න පුළුවන් guys. මේකෙන් අපිට පුළුවන් වීඩියෝ එකක තියෙන characters change කරන්න. හරි. ඉතින් character එකක් ඉන්නවනම් ඒක change කරන්න පුළුවන්. ඒ වගේම තමයි voice clone කරන්න පුළුවන්, background change කරන්න පුළුවන් වීඩියෝස් වල. සෑහෙන වටිනවා guys. ඉතින් මම පෙන්නන්නම් මේක කොහොමද කරන්න කියලා. වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ගයිස් ඔයා තාම සමෝස් ෆයර්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා set වෙන්න. මොකද මේකේ daily videos upload කරනවා. ඉතින් මේ videos ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් එතකොට. හරි ගයිස්, ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් හැදුවේ Hicksfield AI එකෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති link එක hicksfield.ai. ඉතින් මේගොල්ලන්ගේ අලුත් feature එක ගැන තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකේ normal account එකක් හදාගන්න පුළුවන් Gmail එකෙන් sign up වෙන්න තියෙන hicksfield.ai. මම link එක දාන්න description එකට. ඒක click කරලා ගන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක free tool එකක් නෙමෙයි, මේක paid tool එකක්. ඉතින් ඔයාලට earning එකක් එනවා නම් ඔයා content creator කරනවා නම් ඔයාලට මේක buy කළාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. හරි. ඉතින් buy කරන්න කලින් ඕගොල්ලන්ට ඒගොල්ලන්ගේ දෙන ඒ කියන්නේ packages තුනක් විතර තියෙනවා. ඒවැ දෙන features ඒව ඔක්කොම එතන යටින් තියෙනවා. ඒව බලලා ඔයාලට buy කරන්න පුළුවන්. හරි. ඉතින් Hicksfield AI එකට ආවට පස්සේ මෙතන තියෙනවා Recast Studio කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති Recast Studio මේ new අලුත්ම feature එක මේගොල්ලන්ගේ. ඉතින් මම මේ click කරන්නම්. click කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් හරිම lazy guys. ඉතින් ඕගොල්ලන්ගේ වීඩියෝ එකක්. හරි. ඕගොල්ලන්ගේ වීඩියෝ එකක character එක change කරන්න පුළුවන් මේකෙන්. ඒ වගේම background එක change කරන්න පුළුවන්. ඒ වගේම voice එක change කරන්නත් පුළුවන්. හරි. ඉතින් මම පෙන්නන්නම් guys. ඕගොල්ලන්ට එකක් වීඩියෝ එකක් මෙතෙන්ට upload කරලා මංගාව තියෙනවා පොඩි normal වීඩියෝ එකක්. හරි. නිකන් මම කතා කරන වීඩියෝ මෙන්න මේ වගේ. හරි. Hi guys, ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක්. හරි. ඔන්න මේක තමයි වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එක මේකට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා අපි බලමු මේකේ character change කරලා. හරි. ඉතින් මම ඔන්න අප්ලෝඩ් කියන එක දෙනවා. අප්ලෝඩ් කියන එක දීලා මම ඔන්න වීඩියෝ එක select කරනවා. හරි. ඔන්න වීඩියෝ එක select කළා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා select character කියලා guys. ඉතින් මෙතනින් ඔයාලට කැමති character එකක ෆොටෝ එකක් දෙන්න පුළුවන්. නික උදාහරණයක් විදිහට ඔයාලට ශාරුක් ખાන්ගේ character එකේ ශාරුක් ખાන්ගේ මූණ තියෙන එකක් වුණා මෙතෙන්ට දෙන්න පුළුවන්. ඒතකොට ශාරුක් ખાන් කතා කරනවා වගේ ඔයා කියන දේවල් ටික ශාරුක් ખાන් කතා කරනවා වගේ හැදිලා එනවා. ඉතින් මේගොල්ලන්ගෙම දීලා තියෙනවා default charactersලා ඉන්නවා මෙතන 30ක් විතර. හරි. ඉතින් මෙතනින් ඔයාලට කැමති character එකක් ගන්න පුළුවන්. ඉතින් මම කැමති character එකක් ගන්නම්. මම දැන්ට මෙන්න මේ වගේ character එකක් select කරන්න. හරි. select කළා මම continue කියන එක දෙනවා. හරි. දැන් ඔන්න අපි character select කළා. ඊට පස්සේ voice and dubbing කියලා තැන option එකේ අපිට ඕන නම් voice අපේ original voice එක තියන්නත් පුළුවන්. නැත්නම් මෙතන එක voice sample තියෙනවා. හරි. මම මේක play කරලා පෙන්නන්නම්. Love is composed of a single soul in හරි. ඔයගේ voice තියෙනවා. නැත්නම් ඔයාලට clone voice ගිහලා ඔයාගේ voice එකම clone කරන්නත් පුළුවන්. ඉතින් ඔයා කැමති එකක් select කරන්න. ඔයාට ඔයාගේ requirement එක මත තමයි ඔක වෙනස් වෙන්නේ. ඉතින් මම කැමති මගේ original voice එකම තියන්න. හරි. අන් ඒ හින්දා මේ keep original voice කියන එක තියෙනවා. ඊට පස්සේ background තියෙනවා guys. ඉතින් ඔයාලට කැමති background එකක් දාන්න පුළුවන්. දැන් මේගොල්ලෝ sample backgrounds තුනක් දීලා තියෙනවා මේ. තුනක් දීලා තියෙනවා. මේ තුනෙන් එකක් දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාටම කැමති background එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ green screen. ඔයගොල්ලෝ දන්නවා green screen එක දන්නවනේ. හරි. green screen background එකක් දාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් CapCut එකෙන් එතෙන්ට කැමති එකක් replace කරන්න. හරි. ඉතින් ඔයාලට YouTube එකේ search කළොත් green screen එකේ කොහොමද background change කරන්න කියලා CapCut එකේ ඕන තරම් videos තියෙනවා. මම දැනට මගේ තියෙන ඔරිජිනල් එකම වෙනස් කරන්න. මම ඇත්තට මේ වීඩියෝ එක ඒතකොට කරන්නේ character change කරන එක විතරයි. මේ විදිහට දාලා මම generate කියන එක දෙනවා. හරි. ඉතින් හරිම lazy guys. මේක මේ ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඔයගලන්ට ඕන විදිහට ලස්සනට හදා ගන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක්. ඉතින් අර මම මුලින් පෙන්නපු වීඩියෝ එක තනිකරම මේ tool එකෙන් තමයි හැදුවේ. ඉතින් මේ tool එක ගැන කිව්වොත් මේකේ තියෙන ඒ කියන්නේ මේකේ තියෙන්නේ මොනවාද benefit කියලා මේක අපිට අර අපි දාන වීඩියෝ එකේ hand gesture ඒව ඔක්කොම motion ඒවා detect කරගෙන ඒවට ගන්නට character හැදිලා එනවා. හරි. ඒ වගේම ඕන voice එකක් clone කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ default ඒ කියන්නේ මේගොල්ලෝ දීලා තියෙනවා default characters 30කට වඩා characters photos. හරි. ඊට පස්සේ background එක change කරන්න පුළුවන්. හරි. ඉතින් මේ tool එක guys ගොඩක් වැදගත් වෙන්නේ vlog කරන කට්ටියට creators ලාට. එතකොට faceless YouTube channel එකක් කරනවා නම් හරි. ඊට පස්සේ personal brand එක build කරන කට්ටියට. ඊට පස්සේ මේ හරි මේ අර meme page එතකොට viral videos එහෙම ඒ වගේ channel කරන කට්ටියට. හරි. ඊට පස්සේ මං වගේ educational content කරන කට්ටියට. දැන් ඔයා හිතන්නකෝ ඔයාට වීඩියෝ කරන්න ඕනේ. හැබැයි ඔයාට ඔයාගේ මූණ පෙන්වන්න ලැජ්ජයි කියලා. ඉතින් ඔයා වගේ කෙනෙක්ට මේක සෑහෙන වටිනවා guys. හරි. ඉතින් මේකෙන් පට්ටටම හැදිලා එනවා. ඉතින් දැන් ඔන්න in queue එකේ තමයි තියෙන්නේ. ඉතින් මේක පොඩි වෙලාවක් යනවා guys generate වෙන්න. මේක generate වෙන ගමන් මම පෙන්නන්නම් මේකේ sample මේකෙන් හදපු sample තව දෙක තුනක්. ඔන්න මම play කරන්නම්. හරි. ඉතින් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හරි.
මම සද්දය ටිකක් අඩු කරන්න. I've got something cool. These glasses show what a person looked like in the recent past. හරි මම ඔන්න සද්ද ටිකක් අඩු කළා. ඔයාලට පේන ඇති ඔන්න බලන්න. අන්න දැක්කද අර? කෙලින්ම කැරක්ටර් චේන්ජ් වුණා. හරි. ඔන්න බලන්න කැරක්ටර් චේන්ජ් වෙනවා ඔන්න. හරි. ඔයාලට පේන්න ඇති ඔන්න බලන්න ක්වොලිටි එකම කැරක්ටර් චේන්ජ් වෙනවා. ඒ කියන්නේ රියලිස්ටික් විදියටම කැරක්ටර් චේන්ජ් වෙනවා. හරි. ඉතින් මම තව එකක් දාලා පෙන්නන්නම්. ඔන්න බලන්න ආයි ක්වොලිටි එකම ගයිස් වැඩේ කරන්න පුළුවන්. හරි. මේ බලන්න මේ රියල් එක මේ එතන ගෑනු කෙනෙක් තමයි ඉන්නේ රියල් එකේ. දැන් කැරක්ටර් චේන්ජ් කළාට පස්සේ පිරිමි කෙනෙක් විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පිරිමි කෙනාගේ ෆොටෝ එක දාලා තමයි ඔක හදලා තියෙන්නේ. හරි. ඉතින් ඔය වගේ ගයිස් කරන්න පුළුවන් සෑහෙන දේවල් ටිකක්. හරි. තව උදාහරණයක් පෙන්නන්නම් මම. මේක බලන්න ගයිස්. හරි. මේ බලන්න. කැරක්ටර් චේන්ජ් වුණා දැක්කද? හරි. ඔයාලට පේන ඇති කැරක්ටර් චේන්ජ් වුණා. මම මේක ලොක් කරලා පෙන්නන්න. හරි. ඔන්න මම ආයෙ රීප්ලේ කරනවා. ඔයාලට පේන ඇති දැන් ඔරිජිනල් එක කොහොමද තියෙන්නේ? ඔන්න බලන්න කැරක්ටර් චේන්ජ් වුණා දැක්කද? හරි. මේ බලන්න මේ. ඔයාලට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් AI movies එහෙම හදනවා නම් ඔයාලට සෑහෙන උපයෝගී කරගන්න පුළුවන්. හරි. ඉතින් මේක in progress කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙතන videos වලට ගිහලා create videos වලට ගියාට පස්සේ දැන් in progress තියෙන එක අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති in progress තියෙන. ඉතින් මේක generate වෙන්න පොඩි වෙලාවක් යනවා. මේ තියෙන අර මම කලින් generate කරපු ඒවා මම play කරලා පෙන්නන්න. මම mute කරනවා. හරි. ඉතින් අර මම කලින් දාපු videos එහෙම තනිකර මේකෙන් තමයි හැදුවේ. හරි. මේ ඉතින් දෙයක් කරගන්න පුළුවන්. හරි. දැන් මේ බලන්න මේ. ඉන්නවනම් ඒක චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වොයිස් ක්ලෝන් කරන්න පුළුවන්, බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මගේ කම්පියුටර් එක, මගේ මොනිටර් එක තමයි පිටිපස්සේ තියෙන්නේ. මං වෙනුවට වෙන කෙනෙක්ගේ කැරක්ටර් එකක් ඉන්නේ. ඉතින් මගේ වොයිස් එක තමයි එන්නේ. ඉතින් ඔය වගේ ඔයාලට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක in progress තියෙන්නේ. ඉතින් මේක generate වුණාට පස්සේ බලමු මේකත් කොහොමද පෙන්වන්නේ කියලා. හරි guys. ඉතින් ඔන්න generate වෙලා තියෙනවා. ඉතින් මාර ලස්සනට ඇවිල්ලා තියෙනවා guys. ඉතින් මම play කරලා පෙන්නන්නම් මුලින්ම. Hi guys, ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අද කතා කරන්නේ පොඩි business idea එකක් ගැන. ඉතින් වීඩියෝ ගොඩක් දික් වෙන්නේ නැහැ. පොඩි business idea එකක් මේ කාලේ ගොඩක් වැදගත් වෙන business idea එකක් සහ මම හිතනවා අනිවාර්යෙන් මේක පත්තු වෙන්න පුළුවන්. Hi guys. ඉතින් guys ඔයගොල්ලන්ට පේන්න ඇති ඉතින් මේක quality එකම ඇවිල්ලා තියෙන අර මම අර මගේ අර style එකනේ අර මම බෙල්ල පොඩ්ඩක් වැනෙනවා අර මගේ අත් දෙක හෙල්ලෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අර මම කතා කරන විදිහ ඒ විදිහටම මේකත් ඒ විදිහටම කොපි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ කෙනෙක් නම් ඔයාලට ගොඩක් වටීවි. හරි. ඉතින් මම link එක දාන්නම් description එකට. ඉතින් ගිහිල්ලා බලන්න try කරලා බලන්න. free එකක් නෙමෙයි paid tool එකක්. අවශ්‍ය අයට විතරයි මේක අරගෙන ගේමක් ගහන්න. එහෙනම් වීඩියෝ හොඳයි නම් like කරන්න share කරන්න. මම free tool ගැනත් videos ගොඩාක් දාලා තියෙනවා. ඒවත් බලන්න. ඉතින් සමහර දේවල් තියෙනවා free ගන්න බෑ. සමහර දේවල් තියෙනවා free ගන්න පුළුවන්. හරි. ඉතින් මේක free අපිට option එකක් නෑ. මම ගොඩක් ඒවා try කළා. එකක්වත් මේ වගේ accuracy එකක් නෑ. ඉතින් මේක paid එකක්. ඉතින් try කරලා බලන්න අවශ්‍ය කෙනෙක්. එහෙනම් වීඩියෝ හොඳයි නම් like කරන්න share කරන්න. ගිහින් එන්නම්. ජය වේවා.